තෙරුවන් සරණ හැමෝටම මම තෙන්නකෝන් ගුරුන් වහන්සේ මගේ ග්‍රාම කොට්ටාසය වෙන්නේ දිවුලුපිටිය වත්ත උල්ලලපල දිවුලුපිටිය. දැනට මට රාජකාරී වශයෙන් කටයුතු කරන්න ගන්නවා. බොහෝම රාජකාරියක් කටයුතු කරගෙන යනවා දරුවනේ. මේ රාජකාරී ගත්තොත් ඇත්තටම ශරීරයක් ගත්තාම විශේෂ නන්දපතුල දක්වා සීලම රෝග දූර භයංකාර ප්‍රේත දෝෂ අමනුෂ දෝෂ කියන මේ නිදංගත රෝග බොහෝමයක් ඇති පමණ ශෝ කරමින් දැනට වසර 15ක කාලයක් තුළ මේ රාජකාරී කරගෙන යනවා. ඉතින් මට ඇත්තම කරන්න ගත්තොත් මම බුදුගුණ සත්‍ය වඩ රාජකාරී කරන්නේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කියන ඕනෑම කටයුත්තක් හොඳ හෝ නරක පැත්ත දෙකම මම රාජකාරී කරගෙන යනවා. ඉතින් බුදුගුණ මේ බුද්ධ සත්‍ය කියන අනුභවය මේ විශ්ව සත්‍ය එහෙම නැත්නම් මේ බුද්ධ සත්‍ය මේ දෙකම කැටි කරගෙන රාජකාරී කරන පුද්ගලයෙක්. ටිම්ම කිව්වොත් මට කළ හැක්කක් නොමත ඕනම රාජකාරියක් කරනවා. විශේෂයෙන් මම දැන් මේ තකාණිය මෙන්න පරාපුරුත්තු වන්නේ හේතුව දැන් මම ගත්ත රාජකාරිය අතරතුර ගොඩාක්ම ඉදවින්නේ තරුණ උදවියගේ ගැටලු තත්ත්ව තමයි ඉන්නේ. සෑහෙන කාලයක් වයස්ගත වෙලා ඉතියත් නොබදපු අය ඉන්නවා. නමුත් මම විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනම කෙනෙකුට මම මේ පැහැදිලි කරන්නේ කිසිම රුපියලක් මුදලක් මම ආය කරන්නේ නැහැ. කරන්නේ නිකම්ම තමයි මම හමුදා රාජකාරී කරන පුද්ගලෙක්. දැනට විශ්‍රාම ගිහින් මේ රාජකාරී කරන අවුරුදු 15 ඉස්සර රාජකාරී කරන ලබනවා. එතකොට මේ රාජකාරී කරන අතරතුරේ බොහෝමයක් රෝග තියෙන්නේ ගැහන උදවියගේ. එතකොට විශේෂයෙන් මම ඔයගලට රෝග ලක්ෂණයක් කියන්නම්. බඩේ ස්ථාන ප්‍රදේශවල එහෙම නැත්නම් යටි බඩේ යම් තැන්වල ගැහෙන යම් තැන්වල පෙරලීම් බඩ පුරෝදාම් බඩ කකියම් එතකොට කොන්දේ අමාරුව එතකොට මේ උකුණු වල පැත්තෙන් එන වේදනාව විශේෂ නළල කැක්කුම පපුවේ මහන්සිය හුස්ම වැඩිපුර ගන්නවා සාමාන්‍යයෙන් මේ ගොඩක් හුස්ම ගන්නවා එතකොට මේ බඩ පුරෝදානවා කලව ප්‍රදේශයේ හිරිවැටි එතකොට අතපය වල හිරිවැටි මේ වගේ රෝග ලක්ෂණ ගොඩක් ජීවිතේට පපුවේ අමාරුවක් heart attack මේ වගේ දේවල් ගොඩාක් විද විටන ඇත්තටම මේ ගොඩාක් උදවි හිතන්නේ right මේ ඉන්නේ heart attack කියලා නෑ heart attack කියලා ඇත්තටම ගත්තොත් heart attack කියලා දෙයක් නෑ ඇත්ත කතාව මේක heart attack එකක් කියලා කියන්නේ ඇත්තටම ડોක්ටර් ඉන්නවා මේ ලොකු පිසටයකුත් එක්ක heart එකට එනවා ඒක බලාපා ගන්න බැරි වුණා ඔන්න බඩු ගියා කියලා නෑ ඇත්තම ගත්තොත් අමනුෂ්‍ය යක්ෂ දෝෂ වින බන්ධන කියන මේ අමනුෂ්‍ය පරාණ ශරීරගත වුණාම මම පුංචි දෙයක් කියන්නම් ඔයාලා අත්දැකලාදී මේ රෝග තියෙන කට්ටිය ඇති මේක විශේෂයෙන්ම වෙන්නේ තමන්ගේ හුස්මට වැඩි එහෙම නැත්නම් තමන්ගේ හුස්මට වැඩි වේට් එකකින් හුස්ම ගන්නවා තමන්ගේ තප්පර කට්ටට නාඩියට වැඩි වේගෙන් නාඩිය වැටෙනවා මේවා ලෙඩ දුක් වලට අහු වෙන්නේ නැහැ ඒ වෙන්නේ තවත් අප්‍රාණ ඒක නැත්නම් තමන්ට නොපෙනෙන බලවේග ශරීරගත වුණාම තමන් හුස්ම ගන්නට අමතරව අර අමනුෂ්‍ය බලවේගය ශරීරගත වුණාම එයත් එක්ක පීඩනය බලපාන heart වලට ඒ කියන්නේ ප්‍රෙෂර් එකට බලපාන මේ දෙකම සංසන්දනය වෙනකොට ශාරීරික හුස්ම ගැනීම සහ ශරීර වේදනාකාරී වල බහුතරයක් උදේට මේ බලපෑම සිද්ධ වෙනවා හිතන්නේ heart attack කියලා ඇත්තම ගත්තොත් අමනුෂ්‍ය බලවේගය ශරීරගත වුණාට පස්සේ මේ අමනුෂ්‍ය බලවේගය ශරීරයෙන් ඉවත් කරාට පස්සේ මම ඕනම කෙනෙකුගේ දැන් මේ තියෙන ලෙඩ දුක් එක්ක ඕනම ශරීරයක් මම මේ වෙනකොට අයින් කරලා තියෙනවා. ඒ ශරීරයෙන් අයින් කරාට පස්සේ එක අයින් කරනවා දෙක අයින් කරනවා එකපාරම අයින් කරන්නේ සමහර වෙලාවට 2 3 4 5 6 7 මේ ඥාති කොටස් නැගලා ඉන්නවා. 1 2 3 හිමීට අයින් කරලා මම ඒ වෙලම දෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. නෑයි කියන ඕන උදවිය මේ ස්ථානට එන්න මගේ ස්ථානට ධාතුන් වහන්සේලා වැඩලා ඉන්න ස්ථානයක් උතුම් බුදු ශාසනය වැඳ පුදක නමස්කාර කරන ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ මුල් කරගෙන කටයුතු කරන පුද්ගලෙක් හැටියට තමයි මම වැඩ කටයුතු කරන්නේ. ඉතින් බොහොමයක් අයට එන්න පුළුවන්. මේක ඇත්තද නැත්තද බලා ගන්න ඕන කෙනෙකුට එන්න පුළුවන්. මිල මුදල් ගන්නෙ නැහැ. මේක ඇවිල්ලා පළවෙනි වර ප්‍රසාදය සහ පළවෙනි ගුරුනාංශ කෙනෙක් දැනුවත් කරන පළවෙනි අනාවයකයි. අනිත් තැන් වල මුදල් ගන්නවා ඇති. නමුත් මගෙන් මුදල් කිසිම වෙලාවක ගන්නේ නැහැ.
ඒ නිසා ඕනම කෙනෙක් මේ ස්ථානෙට එන්න. ඇවිල්ලා බලන්න මෙතන රාජකාරී වෙන්න කොහොමද කියලා. එන්ට මම ඕන ලෙඩක් සුව කරන මේ ලෝකේ සුව කරන්න බැහැ කියන ඕනම ලෙඩක් මම මේ ස්ථානේ සුව කරනවා. ඉතින් මේ හිතා ගන්න බැරි වෙයි අනේ කොහොමද මේව කරන්නේ කියලා. ඇත්තටම බුදු ගුණින් කරන්නේ. හරිම ආසයි ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් මේ ලෝකේ පළවෙනි අනාවැකේ මම මේ දෙන්නේ මේ ලංකාවේ පළවෙනි අනාවැකිය ඕන කෙනෙකුට එන්න පුළුවන් මේ ස්ථානට. ඇවිල්ලා බලන්න පුළුවන් මේ කියන දේ හරිද ඇත්තද නැත්තද බැත්තද කියලා. ඕන කෙනෙක් එන්න. සත පහක් ගන්නෙ නෑ. වැඩේ කරලා පණ තියෙන රෝද පුටුවෙන් ආව මිනිස්සයා මෙතනින් මම නැගිට්ටවල පෙන්නනවා. ඇවිදින්න බැරි මිනිස්සයා මම මෙතනින් නැගිට්ටවල පෙන්නනවා. හැබැයි උපතින් එන ලෙඩේ ඇරෙන්නත් අවුරුදු 80න් අවුරුදු 75න් ඉහළ යන්නත් ඒ ලෙඩ දෙකෙන් ඇරෙන්න 75න් මෙහාත් උපතින් ඇරෙන්න නැතුව ඒ ලෙඩ ටිකයි මම අනිවාර්යෙන් සුව කරනවා. මොකද උපතින් එන ලෙඩේ තමන්ගේ කර්ම චක්‍රය ග්‍රහයත් එක්ක අරන් එන රෝගය. ඒක නවත්තන්න බෑ. අවුරුදු 75 කියන්නේ තමන්ගේ කාල හෝරාව ගත වෙන කාලය. වයස් සීමාව ගත වෙන කාලය. ඒව සුව කරන්න බෑ. එතනින් මෙහා වුණු ලෙඩක් මම සුව කරනවා. ඒ වගේම මම කරගන්න කැමති අද මේ කාලේ දැනම් බලන්න වරන් දරුවා බොහොම කල්කිරියාවෙන් වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒකට හේතුව එක එක ගුරුනාන්සලා එක එක විද්‍යාදුරු මැදි හොඳ ඥාති කොට්ටාස බැඳගෙන වැඩ කටයුතු කරනවා කියලා අහන්න දැන්. ඇත්තටම එහෙම කරන කට්ටිය ඉන්නවා. මටත් එහෙම සිද්ධ වෙලා අප්‍රමාණව තිබ්බ මුල් කවදී වල. නමුත් මම ලෝතර බුදු පියාණන් වහන්සේ වැඩ පුතගාතාකල් මට කවදාකවත් වරදින්නේ නැහැ. මම කිසිම යන්ත්‍රයක් මන්ත්‍රයක් කිසිම කෙනෙක් දාලත් නැහැ. කිසිම තැනක දාලත් නැහැ, දාන්නෙත් නැහැ. මොකද මම උතුම් ලෝතර බුදු පියාණන් වහන්සේ වැඳපු නමස්කාර බුද්ධ පුත්‍රයෙක්. උන්වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතේ පුදු පුජා සත්කාර කරලා උන්වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතේ පුද දීලා අහවරයි. ඉතින් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ රුවන්වැලි මහා සෑධිපතින් වහන්සේ වැඳපු නමස්කාර කරන මුල් වඩම් මාරාවක් හැටියට මම කටයුතු කරගෙන යනවා. ඉතින් ඕන කෙනෙකුට එන්න පුළුවන්. සමහරට මම මේ කියන දේවල් සමහර ගුරුන් වහන්සේලාට yaadෙන්නේ නැතුව ඇති. සමහර ගුරු උත්තමයන්ට yaadෙන්නේ නැතුව වරන් ආධුනික වරන් දරුවන්ට yaadෙන්නේ නැතුව ඇති. අනේ පුතේ අනේ ගුරු අවසරයි සියලු දෙනාටම. ඉතින් මම හොඳ දෙයක් කරන්නට යන්නේ. එින්ද මේ ලෝකේ තියෙන මේ ලංකාවේ තියෙන ඕනම ලෙඩක් අරගෙන මංගාවට එන්න. මෝ කියන්නේ ඇත්තද? මේ ගුරුනාන්සේ කියන්නේ ඇත්තද? මෝ කරන පට්ටපල් බොදුද කියලා බලන්න මේ ස්ථානට එන්න. ඇවිල්ලා රාජකාරී කරලා බලන්න බලන්න කොහොමද කියලා. ඉතින් මම විශේෂයෙන් කියන්න කැමති වරන් දරුවන්ට වරම් මාලාව හිර වෙලා තියෙනවා නම් අනසක වින බන්ධන කරලා තියෙනවා නම් තමන්ගේ ඥාති කොට්ටාසේ අරගෙන තියෙනවා නම් ඕන වෙලාවක මේ ස්ථානට එන්න. ඒගොල්ලෝ වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් මා තුල දක්වනවා. මොකද හේතුව මගේ තුලත් ඉන්නේ ඥාති කොට්ටාසයක් නම් ඒගොල්ලොත් ඒ වගේම ඥාති කොට්ටාස හරහා වරම් මාලාව හිර වෙලා යම් කිසි වෙලාවක් තියෙනවා නම් ඒ කරන මගේ ලොකු උතුම්ම පුණ්‍ය කර්ම තමයි ඒගොල්ලෝ ඒ තැන් වලින් නිදහස් කර දීම. පුදුමාකාර පිනක් ඒක. ඒ නිසා ඕනම පපුවේ අමාරු වේදනා තියෙන, එතකොට බඩේ ගෑස්ට්‍රික් අනම් මනම් කියන ওই බඩේ වේදනා කැහිමුම් පැහෙන කට්ටිය, බඩේ ඉනාවල් අනම් මනම් කැවිලා තියෙන කට්ටිය, විශේෂයෙන් තරුණ උදවිය මාව පුදුවන් තරම් මට හම්බෙන්නේ. විරේකෝ කරනවම අර කොහොඹ පෙති මේ කිරි කෝපි අනම් මනම් බහූත මම පොවන්නේ නැහැ. වෙදහෙතකමට අනුව ඖෂධ වර්ගයක් විතරයි මම පොවන්නේ. ඒක මුළු බඩේ තියෙන සර්වාංගෙම ඉවත් කරනවා. ඇල්ලතුරු බින්දුව එළියට එනකන් විරේක කරනවා. පැය 24ක් ඇතුළත හැබැයි. මොකද ටික ටික ගලවන්න ඕන. එකපාර ගැලෙව්වට බඩවැල් වලයි බඩේ තියෙන තැන් වලයි ගර්භාෂ වලයි ඉනාවල් කැවිච්ච පෙවිච්චා. එහෙම ලේසියකට අයින් කරන්න බෑ. අයින් කරනවා නම් ඒක අයින් කරන්න පැය 24ක් ගත වෙන්න ඕන පුතේ ඒව ගලවන්න. ඒ නිසා සුද්ධවියෝ මාව හමුවන්න මගේ නම්බරේ තියෙනවා. ඉතින් මාව ඉතා ඉක්මනින් මාව හම්බෙන්න හැමෝටම මේ දෙන අනාවැකියක් ඕනම කෙනෙක් මාව හමු වෙන හැම වෙලාවකම මම බෙහෙත් කරනවා. ඒ වගේම ඒ තප්පර 30ක් තප්පරයක් ඇතුළත ඕනම කෙනෙක් ශරීරයෙන් ඉවත් කරලා අමනුෂ්‍ය යකි යක්ෂණ ප්‍රේතෝ කියන කුම්බාණ්ඩෝ ශරීරයෙන් ඉවත් කරලා සමාන නිදහස් පුද්ගලයෙක් බවට පත් කරලා දෙනවම. ඒ සමාවිසා ඉක්මනින් හමුවන්න. ඉතින් සියලු ලෝක වාසීන්ටම තෙරුවන් සරණයි සියලු දෙනාටම. ආයුබෝවන්.